ගෑනු නුවණ හැඳිමිටේ. මේ කතාව අහලා තියෙනවද? මොකද්ද මේ කතාව? සමහර අය නම් කියනවා මේක ගෑනු නුවණ හැඳිමිටේ දිගයි කියලා. ඒත් මේකේ තියෙන හැබෑම කතාව මෙන්න මේකයි. අපේ අම්මලා කෑම යනකොට දැකලා තියෙනවද හොද්ද හැඳි ගාලා ඒකේ ලුණු ඇඹුල් බලන්න හොද්ද හැඳි ගාන හැන්දෙම ටිකක් අල්ලට අරගෙන රස බලනවා. ඔය කාරණාව ඉස්සරම කාලේ කළේ හැන්දේ මිටෙන්. ඉස්සර ගෙවල් වල හැන්දට පාවිච්චි කළේ පොල් කටුවකට සවි කරපු මිටක් සහිත එකක්නේ. ඒ නිසා ඒකට කිව්වේ පොල් කටු හැන්ද කියලා. ඒ හැන්දේ දිග මිටෙන් ඕනෑම ගැඹුරක් සහිත භාජනයක තියෙන හොද්දක් මාළුවක් කූරු ගන්න පුළුවන්. මේ විදියට කූරු ගාලා ඒකෙන්ම අතේ අල්ලට දාගන්න හොදි ටිකක් දිව ගාලා ලුණු ඇඹුල් පදම බලාගන්න එක තමයි ඔය ගෑනු නුවණ හැඳිමිටේ කියන්නේ. ඔය නුවණ හරියටම නැත්තම් ඉතින් කටට රසට කෑමක් හදාගන්නව බොරු. දැන් නම් ඉතින් උයන පිහන වැඩ රාජකාරී පිරිමි අයත් කරනවනේ. ඒ නිසා ඉතින් ගෑනු නුවණ කියලා ඒකට කියන්නත් බෑ. කොහොම වුණත් ඔය කියන හැඳිමිටේ නුවණ තියෙනවා නම් ඉතින් ආය බතක් මාළුවක් එක්ක කටට රසට බත් ටිකක් කන එක නම් අමාරු වෙන්නේ නැහැ. ඔයාටත් මේ හැඳිමිටේ නුවණ තියෙනවද?